මේ පොතේ අපිට පේන්නේ හොඳනේ මේකේ කොතනවත් කියලා නැහැ මේ ලින්ක් එකට යන්න. ටයිටල් එකක් හැටියට වගේ මෙතන දාලා තියෙනවා. ඒ හින්දා කාටවත් චෙක් වුනේ නැද්ද කියන එක තමයි අපිට හිතෙන්නේ. බරපතල වැරද්දක් වෙලා තියෙන්නේ. ඊට විතරනේ කරන කම්මවතුමිය හදාන්නේ. නෑනේ හවුසන පොත අමාත්‍යාංශයට මට හෝ ලේකම්වරයාටවත් පොත් ලැබෙන්නේ නැහැ. මේ පාඩම අපි ඉවත් කරනවා. පාඩම ඉවත් කරලා ඒ දැන් ඉතින් ඔක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒක අපි ගලවනවා. මෙතන ළමයි 3 දෙනෙක් ගැන විස්තර කියනවා. ඒ ළමයි 3 දෙනාගේ පිළිබඳ ඒක කොම්ප්‍රිහෙන්ෂන් කියවලා තේරුම් ගැනීමේ හැකියාව බලන ක්‍රියාවක්. එතකොට මේක කියවලා මෙතන උත්තර දෙන්න ඕනේ. මල්ලිලට හොදනකොට හොඳ පොයින්ට් එකක් තියෙනවා. දැක්කද ඒ කතාව? ලින්ක් එක දැම්මට කොතනකවත් කියලා නැහැ ඒකට යන්න කියලා. ඇත්තනේ. කොහෙවත් කවුරුත් වරාංග තුල දාලා නැහැ. මේක ඔබලා බලන්න කියලා. මේක ක්ලික් අන්නේ විදිහට හොදන්න මල්ලි. එimhe හේදුවොත් බලන්න ෂුවර් එකටම කුණු යනවා. ආස්වැසුම දුන්නට කොහෙවත් කියන්නේ ආස්වැසුම පාවිච්චි කරන්න කියලා. අද ලක්ෂ 50 දුන්නට කොහෙවත් කියලා නැහැ ගේ හදා ගන්න කියලා. ඒ නිසා කන්න දුන්නට කොහෙවත් කියලා නැහැ කන්න කියලා. බොන්න දුන්නට කොහෙවත් කියලා නැහැ බොන්න කියලා. අන්න ඒ විදිහට හේදුවොත් සත්‍යයි කුණු යන එක යනවමයි මල්ලි. බලන්නවද try කරන්න. හොඳ ක්‍රමයක් ඒක. No work no problem. Less work less problem. More work more problem. Big work big cushion. ඒක අපි දැම්මේ. ඉතින් ඒ නිසා මේවට තමයි ඇත්තටම යාම කිව්වේ man made disaster කියලා. ඒ නිසා no work only talks කෙසේ වෙතත් කමන්නේ. මෙන්න ආචාර්ය උපාධිධාරීන් කොළ ගලවනෝ පිට කවරේනේ බැලුවේ පොතට කලින්. දැන් ඉතින් මගේ පුතුනේ පිටු ටික ගලවගෙන ඉගෙන ගනු මැනවේ. පිටු ටික ඉරලා අන්තිමට ඉතුරු වෙන්නේ පිට කවරේ විතරයි. අර සින්දුවෙත් තියෙන්නේ නේද? පිටුව පෙරළුවට සීතා පොත දන්නවා රාමා ටැටුව දැකලා චරිත ලියන උන්ට ගොඩක් උන්ට කෝමා.